ආයිබෝවන් අද හොරියල වෙදගෙදරින් ඔගොල්ලන් හම්බෙන්න මං ඇවිල්ලා තියෙන්නේ විශේෂම පණිවිඩයක් කියන්න. මොකක්ද කියලා බලනවා නේද මේ පණිවිඩේ. දැන් අපි සමාජයේ අපි හැමෝම කාර්යබහුලයි. දෛනික වශයෙන් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ඉතින් මේ වැඩ කොටසත් එක්ක පුද්ගලයා කාර්යබහුල වෙනකොට මේ ආයුර්වේද බෙහෙත් නැත්නම් හෙළවෙදකම අපේ තියෙන බෙහෙත් මේ බෙහෙත් කරගන්න අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. මොකද මේ බෙහෙත් වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වෙච්ච ගස්වල කොළ පොතු මල් මේවා හොයනේවා බෙහෙත් පැලෑටි හොයනේවා මේ බෙහෙත් කපලා කොටලා මේවා හදන්න යන කාලය මොකද අපි හැමෝම මේ වෙනකොට යන්ත්‍ර සූත්‍රයක හරි හරියට වැඩ කරන බොහෝම කාර්යශීලී පුද්ගලයෙක් බවට පත් වෙන. ඉතින් එතකොට කාලය තමයි අපේ ලොකුම හතුර වෙලා තියෙන්නේ. කාලය තමයි හැමෝටම නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලේ නැතිකම හින්දා අපිට කොච්චර උමනාවක් තිබ්බත් මේ ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීමට ලොකු බියක් දක්වනවා. නැත්තම් මැලිකමක් දක්වනවා. හැබැයි අපි හොරිවිල වෙදගෙදරින් මේ ඔක්කොටම සාර්ථක පිළිතුරක් අරන් ආවිලා තියෙනවා. අපි හොරිවිල වෙදගෙදර තුලින් ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග නිමි ඖෂධ ලෙස සැකසූ ඖෂධ ලෙස ලබා දීමේ අලුත් වැඩපිළිවෙලක් අපි සකස් කරලා දීලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර අපි සිංහල බෙහෙත් වල ප්‍රධාන අංගය තමයි කසාය කියන්නේ. කසාය එකක් ගත්තොත් මේ කසාය අපි අදාළ පංගු අරගෙන ගිහිල්ලා හොදලා ඒ ටික අවදාළ කරන විදිහට ටික කොටලා නැත්තම් තාලලා මැටි මුට්ටියක් අරගෙන ඒ කසායක අටයකට උණු කරලා ඉතින් ඔය විදිහට ලොකු ක්‍රියාවලියකට භාජනය කරලා තමයි අපි කසාය එකක් හදාගන්නේ. ඒත් හැබැයි අපි අද මේ වෙන විට තරඟකාරී ලෝකේ කාලයත් එක්ක ලොකු තරගයක් කරනකොට ඔය සංසිද්ධියට දවසකට පැය දෙක තුනක් මිඩංගු කරනවා කියන්නේ ලොකු අපරාධයක්. ඉතින් එතකොට බොහෝ සෙයින් මැලිකමක් දක්වනවා පුද්ගලයෝ මේ ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙන්නේ. ඉතින් අපි ඒකින්ද මේ කසාය එක නවීන තාක්ෂණයේ සෞඛ්‍ය ආරක්ෂිතව ISO ඒ වගේ සර්ටිෆිකේට් තියෙන කම්පැනියකදී ඇතුළතදී රසායනාගාරයක් තුළ පරීක්ෂණ පවත්වලා නියමිත තත්ත්වානුකූලව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සැකසූ කසාය ලෙස අපි සකස් කරලා අපේ රෝගීන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් එතකොට ඒ අදාළ රෝගීන්ට එක් එක් රෝගයට දෙන්න ලබන කසාය වර්ග අපි පෙර විජලිත සැකසූ ඖෂධ ලෙස පැකට් විදියට අපි ලබා දෙනවා. ඒවා උණු වතුරයකට දාලා ඊටාම පහසු ආකාරයෙන් සකසලා පානින්ට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි සමහර පුද්ගලයන්ට තියෙන ගැටලුවක් තමයි තෙල් ගාගෙන වැඩ රාජකාරී වල නිරත වීමේ අපහසුතාවය. ඉතින් අපි ඒකත් නවීන තාක්ෂණයත් එක්ක උපයෝගී කරගෙන ශරීරයට හිතකර අන්දමින් කිසිම අතුරු ආබාධයකින් තොර වන අන්දමට අපි තෙල් ගාගෙන මේ වැඩ කරන්න අපහසු නම් ඒ සඳහා අපි ආදේශක වශයෙන් යොදා ගන්න බාම් වර්ග ක්‍රීම් වර්ග අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් එතකොට කිසිම ගැටලුවකින් තොරව මේවා ඉතාම පහසු විදියට භාවිතා කරන්න පුළුවන්. ඒ මම දැන් ඔබට උදාහරණ දෙකක් තමයි පැහැදිලි කරේ. ඒ විදියට අපි හැම જાතියකටම පොට්ටනි අපි ගත්තොත් ඇවිලි පොට්ටනි ඒවා අපි සකසලා තියෙනවා ඔක්කොම. ඊට පස්සේ පත්තු වර්ග ඒවා අපි සකසලා තියෙන ඉතාම පහසු විදියට පාවිච්චි කරන්න පුළුවන් විදියට. මේ ආකාරයෙන් ගත්තොත් ආයුර්වේද බෙහෙත් කිරීමත් මේ අපේ හෙළවෙදකමේ බෙහෙත් කිරීමත් දැන් බටහිර වෙදකම සම්බන්ධව බෙහෙත් කරන තරම්ම ඉතාම සරල ක්‍රමයකට අපි පත් කරලා තියෙනවා. ඉතින් ඔබත් නවීන තාක්ෂණයක් මුසු කරගෙන සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදනය කරන ලද මේ නවීන ඖෂධ නිෂ්පාදනවල එක්ක ඔබේ සුවපත්භාවය වර්ධනය කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම හොරිවිල වෙදගෙදරට ඔබත් පැමිණෙන්න ඕනේ. ඉතින් ඔබත් හොරිවිල වෙදගෙදරට පැමිණිලා මේ නවීන තාක්ෂණයේ මුසු කරගත්ත අපේ ආයුර්වේද අනුකූල දැනුමත් එකතු කරගත්ත ශාස්ත්‍රය තුලින් සුවපත්භාවයට පත් වෙලා වාසනාවන්ත නිරෝගී දිවියකට අදම පියන ගන්න.